රටක නීතිය ක්‍රියාත්මක වෙන බව හරි විදිහට මිනිස්සුන්ට දැනෙනවා නම් මිනිස්සු වැරදි පාරවල් තෝරගෙන යන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඔබ යම් ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ඒ මුහුණ දෙන ප්‍රශ්නයට අදාළව හරි විදිහට නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ ඒ ප්‍රශ්නය ඔබට විසඳලා දෙනවා නම් ඔබ වැරදි පාරවල් වල පහර දෙන්න කුලී මිනිමරුව පාවිච්චි කරලා වෙඩි තියන්න යන්න එවැනි විකල්ප තෝරගන්නේ නැහැ. ඒ නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කියන දේ හරි කලට හරි වෙලාවට හරි විදියට සිද්ධ වෙනවා කියලා මිනිස්සුන්ට විශ්වාසය දැනුණු තැන මිනිස්සු ඒ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසු වෙනවා. අපේ රටේ කතාවක් තිබුණා සහ මේක යම් ආකාරයක ඇනලිසිස් එකකින් හොයාගත්ත කතාවක්. ඒ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ කාල සීමාව අවුරුදු 10ක් දශකයකට ආසන්න කාලයක් ඔබට යුක්තිය නීතිය සාධාරණත්වය ඉෂ්ට වෙනතුරු බලා සිටින්න සිද්ධ වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ඉඩම් නඩුවක් වගේ ගත්තහම තාත්තා පටන් ගත්ත නඩුව පුතාට මුණුබුරාට යනකම් අවසානයේදී විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු බරපතල ආකාරයක පීඩනයක ඉන්නවා තමන්ට නීතියේ පිළිසරණ යුක්තිය පිළිසරණ ලැබෙන තුරු. ඒක එහෙම නොවෙනකොට අපේ රටේ විවිධ ආණ්ඩුපත් වුණා. නඩු ඇහිීමේ ක්‍රමය වේගවත් කරනවා, දෛනිකව නඩු අහනවා, විශේෂ අධිකරණ පිහිටවනවා, ඒ වගේම ආයෝජකයින් සඳහා වෙනමම අධිකරණ පිහිටවනවා. මේ වගේ කතා ගොඩක් ඉස්සරහා අපි හැමෝම මේ බොහොම වේගවත්ව නඩු විසඳන ක්‍රියාවලිය දිහා දැස් දල්වාගෙන බලාගෙන හිටපු මිනිස්සු. හැබැයි එහෙම කරන්න බැරිකමක් නැහැ කියලා පෙන්නපු හොඳම උදාහරණයක් මේ වීඩියෝ එකෙන් ඔබට කියනවා. මේ පසුබිමේ ඉන්නේ ලංකාවේ හිටපු කීර්තිමත්ම නොබියව කිසිදු ආකාරයක තර්ජන ගර්ජන වලට නොබියව තමන්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරලා එඩිතර විනිසුරුවරයෙකු ලෙසින් ලංකා ඉතිහාසයේ පළමු විනිසුරුවරයා ලෙස ඝාතනයට ලක්වුණු විනිසුරුවරයා. ඔබ දන්නවා ඇති. ඒ තමයි සරත් අඹේපිටිය. මේ විනිසුරුවරයාගේ ඝාතනයේ කතාව එක්ක අපි ඔබට කියන්නම් ඔහුගේ ඝාතනයට අදාළ වුණු පාර්ශවීන්ට නීතිය යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වුණේ මෙන්න මේ විදිහට. එතකොට දින 25ක් අඛණ්ඩව නඩුව ඇහුවා. මාස 7ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී සමස්ත විමර්ශන ක්‍රියාවලියත් එක්ක අවසන් කරලා මේ වරද සිදු කරන ලද පාර්ශවීන්ට දිය යුතු උපරිම දඬුවම ඒකමතිකව දෙන්න තීන්දුව తీරන වුණා. ඒක තමයි කතාව. අපි එමු මේ සිදුවීමට අදාළ වුණු කතාවට. ඒ තමයි ලංකාවේ අධිකරණය ඇතුලේ හිටපු ඉතාමත් බර සම්පන්න මිනිස්සෙක්. බර සම්පන්න කියලා කියන්නේ බල සම්පන්න කියනකටත් වැඩිය බරක් තිබුණු වේට් එකක් තිබුණු ඉතාමත්ම ගෞරවනීය විනිසුරුවරයෙක්. යුක්තිය වෙනුවෙන් දිවි දුන්න විනිසුරුවරයා කියලා කිව්වොත් වඩාත් නිවැරදි. ලංකාවේ කම්පා කරපු සිදුවීමක් තමයි සරත් අඹේපිටිය ඝාතනය කියන්නේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මහාධිකරණ විනිසුරුවරයෙකු මහපාරේ ඝාතනය වෙන්නේ. අදට අවුරුදු 20කට 21කට එපිට සිදුවුණු සිදුවීමක කතාව. 2014 නොවැම්බර් මාසයේ 19 වෙනිදා තමන්ගේ 58 වෙනි උපන්දිනය සමරලා ඊට පස්සේ කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහත්මයා තමන්ගේ ආරක්ෂකයාත් එක්ක නිල රථයෙන් බුලස් රෝඩ් එකේ තිබ්බ තමන්ගේ ගෙදරට එන ගමන් හිටියේ. ඒ ගෙදරට එන ගමන් අතරමඟ කුලී වෙඩික්කරුවෝ ටික සූදානමින් හිටියා එතුමාව ඝාතනය කරන්න. මේ අවස්ථාවේදී එතුමාගේ වාහනයට ප්‍රහාරය එල්ල කරනු ලබනවා. ඒ ප්‍රහාරය එල්ල කරනකොට ඒ වෙලාවේදී එතුමා වෙනුවෙන් ජීවිතය කැප කරා පොලිස් පරීක්ෂකවරයා උපාලි රණසිංහ. උපාලි රණසිංහ එතුමාගේ ජීවිතය බේරන්න සරත් අඹේපිටිය විනිසුරුතුමාගේ ජීවිතය බේරන්න ලොකු කැපකිරීමක් කළා. නමුත් අවසානයේදී ඔහුගේ කතාව ඔහුගේ ජීවිතය වෙඩි උණ්ඩ 5ක් ඇඟ ඇතුලේ හිර කරලා අවසන් වෙනවා. ඊට පස්සේ උපාලි රණසිංහව මැරුවගෙන් පස්සේ අඛණ්ඩව විනිසුරුවරයාට වෙඩි තියලා වෙඩි ප්‍රහාර 5ක් විනිසුරුවරයාගේ සිරුරට එල්ල කළා. 6 වෙනි වෙඩිල්ල මරණීය වෙඩිල්ල විදිහට හිසට එල්ල කරලා තිබුණා. ඒ විදිහට තමයි ලංකාවේ පළවෙනි මහාධිකරණ විනිසුරුවරයාව මහපාරේ ඝාතනය කරනු ලැබුවේ. ඒ ඝාතනය කිරීමත් එක්ක මුළු සමාජයම දෙදරීමකට ලක් වෙලා ගියා. යුක්තිය ඉෂ්ට කරන නීතිය වෙනුවෙන් කැපවුණු ඒ වගේම තමයි වරදකරුවන්ට නොබියව දඩු තීන්දුව දීපු අඹේපිටිය මහත්තයව ඝාතනය කළා කියන කතාව මුළු රටේම අධිකරණ පද්ධතිය පමණක් නොව ජාත්‍යන්තරය දක්වා විනිසුරුවරුන් ඝාතනය කියන ක්‍රියාවලිය ඉතාමත්ම ආందోලනයට දුරු කාරණයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ ඝාතනයේ මහමොල කරසොයාගෙන පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. විවිධ පැති ඔස්සේ ගියපු පරීක්ෂණයේ අන්තිමේදී ඝාතකයෝ මේ ප්‍රහාරය දියත් කරන්න කලින්
මත්පැන් පානය කරලා තිබුණා. ඒ මත්පැන් පානය කරපු අවස්ථාවේ තිබිච්ච ඇඟිලි සලකුණු සහ DNA වාර්තා එකිනෙකට ගලපලා ගත්තගෙන් පස්සේ අවසානයේදී තහවුරු වුණා ඝාතකයා කවුරුන්ද කියලා. ඒ ඝාතකයා වෙන කවුරුත් නෙමේ එවකට ප්‍රසිද්ධ මද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවෙකු බවට පත් වෙලා හිටිය පොට්ට නවුෆර්. පොට්ට නවුෆර්ට ඇයි සරත් නම්බේපිටිය මහත්තයව ඝාතනය කරන්න ඕනි වුණේ? ඒ තමයි ඔහු ලබා දුන්නු බරපතල ගණයේ නඩු තීන්දුවත් එක්ක මද්‍රව්‍ය චෝදනා ලැබලා හිටපු පොට්ට නවුෆර්ටත් මරණීය දඬුවම ලැබේවි කියන බයත් එක්ක තමයි ඔහු අම්බේපිටිය මහත්තයව ඝාතනය කරනු ලබන්නේ. කොහොම වුණත් අවසානයේදී 2005 ජූලි 24 වෙනිදා පිටු 248කින් යුතු ඒක මතික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මහමොලකරුව වෙච්ච පොට්ට නවුෆර් ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබුවා. එතකොට අඹේපිටිය නඩු තීන්දුව හරහා ලංකාවේ හරි අපූර්ව කාරණයක් පෙන්වුම් කරලා දුන්නා. ඒ තමයි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ චේතනාව තියෙනවා නම් ඒක බොහොම ඉක්මනින් අවසන් කරන්න පුළුවන්. විමර්ශකයෝ, විනිසුරුවරු, අධිකරණය හැමෝම එක විදිහට වැඩ කරලා ඉතාමත්ම වේගවත් ක්‍රියාවලියක් හරහා දින 25ක් පුරා අඛණ්ඩව නඩු විභාගය සිද්ධ කරලා මාස 7ක් වැඩි කෙටි කාලයක් ඇතුළතදී සාමාන්‍යයෙන් අවුරුදු ගණන් ඇඳිලා යන සිදුවීම් මේවා කෙටි කාලයක් ඇතුළතදී අවසානයේදී සියලුම විද්‍යාත්මක සාක්ෂිත් ඔප්පු කරලා ඒ වගේම තමයි ඇඟිලි සලකුණු 8ක් තිබුණා. මේ ඇඟිලි සලකුණු 8 වාර්තා මේ සියලු දේත් එක්ක අවසානයේදී නියම වරදකරුවන් කවුරුන්ද කියන දේ තහවුරු කරනු ලැබුවා. ඉතින් මේකේ තියෙන ලස්සන කතාව තමයි අද වෙනකොට විමර්ශන වලට සම්බන්ධ යම් ආකාරයකින් විමර්ශන වලින් තොරතුරු හොයාගෙන යන අතරමැදදී විනිසුරුවරුන්ගේ මැදිහත් වීම කුමක් වුවත් අවසානයේදී සාක්ෂිකරුවන් අහිමි වීම සිද්ධ වෙනවා. මේගේ සිද්ධ වුණේ කොහොමද? මේ ගනුදෙනුව සිද්ධ වුණේ කොහොමද? මගෙන් නෙමෙයි, මේක කපිල චන්ද්‍රසේනගෙන් අහන්න. එතකොට කපිල චන්ද්‍රසේන නිහඬ වෙලා ඉවරයි. පාස්කු ප්‍රහාරයේ සාරා ජස්මින්ගේ කතාව ඉස්සරහට ගෙනියනකොට සාරා ජස්මින් ලංකාවේ හිටියද, ඉන්දියාවට ගියාද, නැත්නම් සයින්ද මරදුවල නිවස ඇතුළේදී මිය ගියාද කියන කතාව අපිට අහන්න, ඒ පිළිබඳ හොයන්න දැන් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වගේ සිදුවීම් දාමයක් තියෙනවා. බොහෝ සිදුවීම් වල ප්‍රධාන සාක්ෂිකරුවන් නිහඬ වීම කියන දේ අතිශය භයානකයි. යුක්තිය පසිඳලන්න. ඒ නිසා අඹේපිටිය මහත්තයාගේ නඩුවත් දිගින් දිගට ඇදිලා ගියා නම් මේකට අදාළ වුණු සාක්ෂිකරුවන් නිහඬ කරන්න පොට්ට නවුෆර්ලට මහ කාලයක් යන්නේ නැහැ. හැබැයි දින 25ක් ඇතුළත මේකේ අදාළ නඩුව අහලා මාස 7ක් ඇතුළත විමර්ශන අවසන් කරලා මේ වැඩේ ඉවර කරපු නිසා සාක්ෂිකරුවනුත් ආරක්ෂා වෙලා නඩු තීන්දුවත් බොහොම සාර්ථක විදිහට ඇවිල්ලා වැඩේ අවසන් කරන්න හැකියාව ලැබුණා. ඒ නිසා සරත් අඹේපිටිය මහත්තයාට ඒ වැඩේ කරලා දෙන්න සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වුණා වගේ මේ රටේ බොහෝ තීන්දුව විසඳන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ කැපවීම පමණයි. මේවා බැරි දේවල් නොවන බව තේරුම් ගන්න.